ජෝග්‍රෆි මීඩියා IT රෑන්ක් එක දිස්ත්‍රික් රෑන්ක් එක 346 ඉතින් කන්ඩිෂන් 3.4යි ගන්න. ඇත්තටම මට ගොඩක් මාවල් සබ්ජෙක්ට් එකක් තිබ්බේ ICT. මම හිතුවා මට ඒක කරගන්න බැහැ කියලා මම අන්තිම මාස ගානේ සබ්ජෙක්ට් එක මාරු කරන්න ඉඳන් ගියා. ඒතරම් මට අමාරු වෙයිද. මට මේ ඒ කියන්නේ එක්සෑම් එක තිබ්බේ කොහොමද සුලිසුලන් ඉන්න යුතුය ගන්නවට පස්සේ. ඒ කියන්නේ එක සබ්ජෙක්ට් එකක් කරනවා ඊට කලින් ලිව්වේ නැහැ. මට සබ්ජෙක්ට් තුනම එක දිගට එකලඟ ආවේ. මේ කියන අද එකක් තියෙනවා, හෙට එකක් තියෙනවා, එහෙම ආවේ. කොහොම හරි මේ අර දීප්ලගෙන් පස්සේ මම ඇත්තටම ගොඩක් ආයෙ පල්ලෙහාට බැස්සා. මේ මම හිතුවේ මායි මම IT මේකෙන් ඉවරම වෙයි කොහොමද ටයිමට මේක කරගන්න බැරි වෙයි කියලා කොහොමද මම IT MCQ පේපර් එක ඉවරලා හොඳට වැටුවා. يعني මට ඒ තරම් ගොඩක් අමාරු නෑ ඒක. ඊට පස්සේ මම ආයෙ කමන්නේ නැහැ කියලා සෙකන්ඩ් එක හොඳට ලියනවා කියලා කොහොමද සෙකන්ඩ් එකට සාමාන්‍යයෙන්ම ලියා ගන්න පුළුවන් වුණා. ඒත් මම ලොකු ෂුවර් එකක් තිබුණේ නැහැ. මේ මොකද MCQ එක ඇත්තටම ගොඩක් අමාරුයි. ඊට පස්සේ ජෝග්‍රෆි එකේ තමයි මම ඊට පස්සේ ඉන්නේ. ජෝග්‍රෆි එක ඇත්තටම අවුලක් වුණා. ෆස්ට් එක සුටක් අමාරුණා. ඒක මම ලිව්වා ඒකට ප්‍රශ්න නැහැ. මීඩියා නම් ඉස්සර මට කොහොමද අමාරුවක් තිබුණේ නැහැ. ඇත්තටම අපි තුන් දෙනා ඉන්නේ මේකේ කෝලින් තුනේ. මේ ඇත්තටම තමන් ආශ්‍රය කරන යාළුවෝ විතර ගොඩක් වැදගත් වෙනවා. ඒ කියන්නේ මට ලොකු උමනාවක් එහෙම තිබ්බේ නැති කෙනෙක් මුලදී. අර ඊට පස්සේ යාළුවොත් එක්ක වැඩුණාම තරගෙත් එක්ක මොන තාසියුන මම වැඩ කරන්න ඕනේ එහෙම කියලා. ඒකත් එක්කම තමයි මේ පාඩම් කරද්දී උනත් දැන් කට්ටිය පාඩම් කරනකොට මේ මට තාසියුන මාක් කරන්න ඕනේ, ලකුණු ගන්න ඕනේ. අර සර් මේ ටැග් එකක් දෙනවා මේ ලකුණු වැඩියෙන් ගත්ත අයට. ඒකටත් ආසාව හිතුණා මේ එහෙම ගන්න ඕනේ වැඩියෙන් ගත්තාම හොඳයි. සර්ටත් සතුටුයි එහෙම කියලා. ඊට පස්සේ ඒකත් එක්කම පාඩම් කරන්න ගත්තා මහන්සි වුණා. පුළුවන් තරම් පේපර්ස් කරා. සර් ඉන්න තමයි සර් තමයි ගොඩක් හැමගේ සර් IT වලට මට මාරු උදව් කරා. ඒ කියන්නේ ගුරුවරු පාස් වල දෙන්න ඇදුවා. ඒ තරම් මට අවුල් වුණා. ඒ කියන්නේ IT දැන් සර් සබ්ජෙක්ට් තුන ගැනම හොයනවා. ඒ ඕන ළමෙක්ගේ මේ හැමගේම අහනවා කොහොමද දැන් අර සබ්ජෙක්ට් එක අවුලන්නේ නැද්ද? එහෙම කියලා ඔක්කොම අහනවා. මගේ අම්මා ටීචර් කෙනෙක් වුණාට මේ අපේ අම්මටත් එහෙම මං ගැන ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ. මං ඉස්සරහින් වැඩ කරන්නේ නැති නම මුලදී. පස්සේ මම වැඩ කරනකොට සර්තර පොඩක් කියනකොට මේ නම් හිතුවා මම මොකරි කරගනි කියලා. මේ නැත්නම් මමඩ දැල්ලා ඇත්තටම විශ්වාසයක් තිබුණේ නැහැ. මේ හැබැයි ලකුණු රිසල්ට් මම ආර විදිහට යන මම මුලින් ගත්තේ සර්ට ගෝල් එක සර් ආන්සර් කරේ නැහැ. මේ ගත්ත ගෝල් ආන්සර් කරේ නැහැ. ඊට පස්සේ සර් මායිමට අරන් මුලින් ගත්තේ සර්ට. රිසල්ට් එක කියන්න මට ඒ තරම් සතුටුයි. සර් මාරම සපෝට් එකක් දුන්නා. ඊට පස්සේ කොහමරි අම්මට දාලා අම්මත් ඇඬුවා ගොඩක් ඇඬුවා. මොකද හිතුවේම නැති රිසල්ට් එකක්. ඇත්තටම මම බිම වැටිගෙන ඇඬුවේ ඒ තරම් මට සතුටුයි. ඒ තරම් මම හිතුවේම නෑ මට මේ රිසල්ට් එක කියලා විශේෂයෙන්ම IT කින්දා. මේ අඬන්නමයි මම සර්ට කතා කරේ. ඇත්තටම සර්ගේ මහන්සිය තමයි. සර් මාර සපෝට් එකක් දුන්න ඕනම ළමෙක්ට එහෙමයි. වැරදි දෙයක් ඕන දෙයක් මම ගොඩක් ඒවා පේපර්ස් ටික කරලා සර්ට දානවා WhatsApp වලින් මේ සර් ගොඩක් කරලා කියන්න. අන්තිම මොහොතේවත් මම දැම්මා ටික ප්‍රශ්න දැම්මා මේ සර් මේක හරියට බලන්න උත්තරේ මොකද්ද? ඒ තරම් මාර විදිහට මහන්සි වුණා නැත්te නැහැ. පාඩම් කරා සර්ගේ පේපර්ස් වල ලකුණු ගන්න පුදුම වුණා තිබේ. ඒක පුදුම මහන්සියක් වුණේ. ඒත් අපි තුන් දෙනා මෙතන පොලින් ඉන්නකොට කලින් අවුරුද්දේ අම්කලා මේ ඇවිල්ලා මෙතන කතා කරද්දී මට සර් ෆෝන් එක දෙනවා වීඩියෝ කරන්න කියලා. ඒක අපි තුන් දෙනා කතා වුණා. අපි තුන් දෙනා කාලා හරි මෙහෙම කෝල් මෙහෙම ඇවිල්ලා මේ ඉස්සරහට ඇවිල්ලා ෆෝන් එකකින් එහෙම වීඩියෝ කරන්න පුළුවන් කියලා. ඇත්තටම අපි තුන් දෙනා හිතුවා මේ ඇත්තටම ගොඩක් වැදගත් වෙනවා ආශ්‍රය කරන යාළුවෝ. මොකද නරක ළමයි ඇත්තටම එහෙම නෙමෙයි. අර උනන්දුවක් නැති ළමයි එහෙම ආශ්‍රයට වැටුණොත් ඇත්තටම අපේ මොටිවේෂන් එක අඩු වෙනවා. ඇත්තටම මේක අපේ උනන්දුවත් එක්ක ප්‍රශ්නයක් වෙනවා. ඇත්තටම ඔයාලට කියන්නේ හොඳම ගුරුවරයෙක් ලැබෙන්නේ ජෝග්‍රෆියට අනිවාර්යෙන් එකක් ගන්න පුළුවන් මහන්සි වෙන්න. සර් කියන දේවල් ඔක්කොම කරන්න කවදාවත් ක්ලාස් කට් කරගන්න එපා. පුළුවන් තරම් හැමදාම වෙන මොන වැඩේ තිබ්බත් මේ පන්තිරෙන් බැලුවා වෙන ක්ලාස් එකකට ගිහින් කවර් කරගන්න. මොකද මම කාලයක් කළුතරයි පාන්දුනේ දෙකම ගියා. ඉතින් මට පන්ති වැඩේ ඉඳන් පුළුවන් තරම් මම මේක කොහොමද බැලන්ස් කරගන්න බැලුවා. ඇත්තටම ඔයගොල්ලන්ටත් ගොඩක් මේ